අයි පානි සමාජිකයන්ගෙන් අවසරයි. ඔයගොල්ලෝ දන්නවද අපි අද සභාවක් කරපු හේතුව? සියලු දෙනාගේ දැනගැනීම පිණිස කියන්නේ. අපේ YouTube නාලිකාවට සස්පෙන්ඩර් 1000ක් ඇවිල්ලා තියෙනවා. නාලිකාවට සබ්ස්ක්‍රයිබ් 1000ක් ලැබීම නිමිත්තෙන් ඒ ඇමරිකාවේ YouTube සමාගමේ අය අපිට එවලා තියෙනවා. කැඩිච්ච කාලෙක. දැන් එතුමන්ලා YouTube නාලිකාව විසින් අපිට වෙලා තියෙනවා කැඩිච්ච කාර් එක. අපිත් කළගුණ දන්න මිනිස්සු වශයෙන් අපිත් එතුමන්ලට මොනා හරි යවන්න ඕනද? ඕගොල්ලෝ මේ යෝජනා කරන්නකෝ. සභාපතිතුමා මීවදයාගෙන තෝකාපි. සභාපතිතුමා මාළුවේ මීවදයාගෙන තෝකාපි. මාළුවේ වන්න පුළුවන්ද කුරියාක? මේවැන්ලා දන්නේ ඔයාලා දන්නවද අද තමයි ජුනි 20. ඔයාලා දන්නවද අද දවසේ තියෙන විශේෂත්වය? අද වගේ දවසක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක විනාශ කරන්නේ. කොහොමද ලෝක විනාශ කරන්නේ? තුමා අදට ලෝක විනාශයට අවුරුදු 6ක් නේද? අනේ මොඩියෝ ලෝක විනාශලා නම් අපි මේ ඉන්නේ අඟහරුවලද? දෙන්න හිතන ඔබට? අපි ඔක්කොම මොඩියෝ. ඒක නෙමෙයි. මේ ඔය මේ ඒ බා වැටුණා තමයි. ඔලව දිවුරන් හැදෙන්නේ channel එකට subscribe 10000ක් එනවා කියලා. සබ්ස්ක්‍රයිබ් 1000ක් තාපු හින්දා අපේ සභාපති අලුත් සභාපතිතුමා පත් කරලා හොඳ නැද්ද? ඔයාලා යන්න. subscribe 1000ක් ආවයි කියලා එහෙම සභාපතිකම් දෙනවද? සභාපතිකම් තියන්න අලුත් නිලවරණයක් තියන්න ඕනේ. නිලවරණයක් කියලා ආල්මත් සභාව රැස් කරන්න ඕනේ. ඒක කරන්නේ subscribe 10000. එතකම් මං අයින් වෙන යන්න උඹලට වද්ද. subscribe 10000 වෙන්නේ. 10000ක් එන්න තව. අවුරුදු දෙකක් අත්‍යවශ්‍යයි. අපේ කොල්ලෝ කෙල්ලෝ ටික තව ටික කාලෙකින් ඉඳන් ඉඳපන් කොල්ලෝ කෙල්ලෝ ටික subscribe 10000 දාලා දෙයි. ඕ බං ඉඳපන්. බල හිතුවද එහෙම මාව යවන්න? අනේ මේ මගේ සභාපතිකම් ගන්න උඹලට බෑ. subscribe 10000 ආවට පස්සේ තමයි උඹලට සභාපතිකම් දෙන්නේ. මම මෙතනට subscribe 1000 කාන්නේ කවුරු හින්දාද කියලා? කොබම්මු සහෝදරවරුනි ගහගන්න එපා